අපගේ ට්‍රේඩ් ගේන් ඇල්බම් එකේ නැත්නම් මේ ට්‍රේඩින් විසාඩ ඇල්බම් එකේ ඉදිරියට තියෙන පරිච්ඡේද ඉදිරිපත් කිරීම ඩිජිටල් ඇසෙට් නැත්නම් ක්‍රිප්ටෝ කරන්සි ෆීල්ඩ් එක ගැන. ඉතින් මෙතන ඉඳලා පරිච්ඡේද ගණනාවක් මේ 7 වෙනි පරිච්ඡේදය තමයි අපිට ඊළඟට ඉදිරිපත් කරන්න තියෙන්නේ. එතන ඉඳලා පරිච්ඡේද ගණනාවක් අපි ඉස්සරහට මේ වැඩසටහන ගෙනියනවා. එතෙන්දී මේ ඩිජිටල් කරන්සි ක්ෂේත්‍රය පිළිබඳව සම්පූර්ණ කියවීමක් ඔබට ලබා දීලා ඒ මූලික දැනුම ඇති කරන්න අවශ්‍ය කරන පසුබිම තමයි එතන ගොඩනැගෙන්නේ. ඉතින් මේ පරිච්ඡේද එකින් එක ඉස්සරහට යනවා. මෙතෙන්දී මේක දීර්ඝ වීම වළක්වා ගන්න ඇල්බම් එකේ පෝස්ට් එකක් අපි මේ 7 වෙනි පරිච්ඡේදයේ උපකොටස් සිංහල අපේ මව්බසේ වගේම ජාත්‍යන්තර ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කරන්න කටයුතු කරලා තියෙනවා. මෙතෙන්දී අපි අනිත් භාෂාවලට ගිහිල්ලා නැහැ. නමුත් ඕන කෙනෙකුට දාන්න FB එකේ ට්‍රාන්ස්ලේට් එක පාවිච්චි කරලා මේක ට්‍රාන්ස්ලේට් කරගන්නත් දැන් හැකියාව තියෙනවානේ. ඒ නිසා අපි ඒ භාෂා දෙකෙන් මේ පරිච්ඡේද ඉදිරියට ගෙනියනවා උප පරිච්ඡේද. ඒ වගේ මෙතෙන් මතක් කරනවා මේන් පස්සේ අපි පසුබිම් විෂය මේ ග්ලෝබල් ස්ටොක් මාකට් ෆීල්ඩ් එකේ පසුබිම් විෂයක් හැටියට ආර්ථිකය පිළිබඳ අපගේ මඟ පෙන්වීමක් වෙනම ඉදිරිපත් කරනවා. එතකොට ඒකත් අපි මේ ඇල්බම් එකේම කොටසක් විදියට මේ උප පරිච්ඡේද ගණනාව ඉවර වුණාන් පස්සේ ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ ගැන කියන්න තමයි පරිච්ඡේද ආරම්භ කරන්න ඉස්සෙල්ලා මේ කුඩා වීඩියෝ එක ඔබ වෙත ඉදිරිපත් කරේ. නම් හැමෝන්ටම සුපුරුදු පරිදි ලස්සන දවසක් ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.